මේ බලන්න ලස්සනට ගෝවා පාත්තියක් දාලා තියෙනවා. අර එහා පැත්තේ කැරට් වවලා තියෙනවා. මෙතනින් අලුත් පාත්තියක් දාගෙන නම් මොනවද දන්නේ නැහැ නේ. තාම මේ චූටි පැල එන ගමන් තියෙන්නේ. අර අහත් වෙනකම්ම දාලා තියෙන මේ පාත්තිය. තාම මේ චූටි පැල තියෙන්නේ මොනවද කියලා හොයාගන්න බෑ. බලන්නකො ලස්සන. ඉතින් මෙතනක් තියෙනවා කැරට් වගාවක්. කැරට් නම් හොයාගන්න පුළුවන් අර කොළ ලාවට පොකුරට හැදිලා තියෙනවා කැරට් කොළ. මේක නම් විශ්වාසන්නේ. බලන්නකො ලස්සන. මං හිතන්නේ මේ නානුවේ රේල්වේ ස්ටේෂන් එකේටම අයිති කෑල්ලක් තමයි මේ එතනත් ලස්සන වගාවක් දාලා තියෙනවා. එහා පැත්තේ තියෙනවා ලීස්. මෙතන තියෙනවා කැරට්. ඔයාලට පේනවද අන්නතන පොඩි පන්සලක් තියෙනවා. මා ලස්සන තැනක තියෙන්නේ. මෙහෙමම අද තේ කන්දර යන්න පුළුවන්. ඉතින් මේ කියන්න ඕන අදම ආවේ නානුවේ මේ තැන් දෙකක් බලනවා කියලා හිතාගෙන තමයි ආවේ. එකක් මේ උඩ තියෙන ටී ෆැක්ටරිය, අනිත් එක අයිස් ඇල්ලයි මේ නානු ඔයල්ලයි. ග්ලාස් ඔයල් කියන්නේ එන්නේ ඇලි දෙක බලන්න තමයි ආවේ. ඉතින් මට හිතුණා මෙතන ඉන්න එකේ මේ පොඩ්ඩක් මේ ආවට පොඩ්ඩක් කැරකිලා එන්න ඕන කියලා. ඒ දෙකම බලන්න නැතුව මේ අවසානට ඇලි දෙක බලන්න දාගත්තා. මේ මොකද මේ පරිසරයේ හැමදාම විඳින්න හම්බෙන්නේ නැහනේ. ඒ නිසා වෙනසකටත් එක්ක අපි යමු මේ නානුවය මේ පාර වටේ පොඩ්ඩක් බලන්න. ඉතින් අන්න අර කන්ද උඩට ගියොත් සිරිපාද පේනවා කිව්වා මේ රේල්වේ ස්ටේෂන් එකේ ඉන්න මාම කෙනෙක්. අපි පොඩ්ඩක් ගිහලා බලමු. අතන ලස්සන පන්සලක් තියෙනවා. පන්සලට ගිහිල්ලා